ආයුබෝවන්. අද අපි හදන්න යන්නේ ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරයක් වන වණ්ඩුආප්ප. මේ ආහාරය පාස්කු දවස්වල ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන ආහාරයක්. ඉතින් අපි වණ්ඩුආප්ප හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා බලමු. ඉතින් අපි වණ්ඩුආප්ප හදන්නේ කොහොමද කියලා බලමු. පළමු පියවර විදියට අපි තෙත හාල් පිටි ටික මැටි භාජනයකට දමාගෙන ඒකට බේකින් සෝඩා, ඊස්ට් එකතු කරගෙන ඊට පස්සේ පොල් වතුර ටිකෙන් ටික එකතු කරගෙන අතින් අනමින් ඩෝ එකක් හදා ගන්න ඕනේ. මෙහිදී ඩෝ එක මැටි වළඳේ සම්පූර්ණයෙන්ම ඇලී නොතිබෙන්න අවශ්‍ය වෙනවා. දෙවන පියවර විදියට අපි මේක හොඳින් වහලා පිපෙන්න පැය 2ක් පමණ තියන්න අවශ්‍ය වෙනවා. තුන්වන පියවර විදියට අපි පැය 2කට පස්සේ මේ පිපුණු ඩෝ එකට පොල් පැණි කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්ප භාගයක්, සීනි මේස හැඳි 3ක්, සහල් ලුණු ටිකක් එකතු කරලා දියාරු බැටර් එකක් එනකන් හැඳි ගන්න අවශ්‍ය වෙනවා. හතරවන පියවර විදියට අපි මේ බැටර් එක වහලා තව විනාඩි 30ක් විතර හොඳට පිපෙන්න දෙන්න අවශ්‍ය වෙනවා. පස්වෙනි පියවර විදියට අපි පොල් කටු වලට කැන්දකොළ දාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට මේ බැටර් එක පොල් කටුවේ 3 කාලක් පමණ පිරෙනකන් පුරව ගන්න ඕනේ. 6 වෙනි පියවර විදියට අපි මේක රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න අවශ්‍ය වෙනවා විනාඩි 30ක් විතර. ඊට පස්සේ අපිට මේක එළියට අරගෙන ටික වෙලාවක් නිවෙන්න තියලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ වණ්ඩුආප්ප හදන්න. ඉතින් ඔයගොල්ලොත් මේ පාස්කු කාලේ වණ්ඩුආප්ප හදලා රස බලන්න. මේ වීඩියෝ එක නැරඹු ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි. ලබන්නා වූ පාස්කු මංගල්‍ය ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.